Kids Edu Chani අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් අපි සූදානම් වෙන්නේ එක ශ්‍රේණිය මව්බස පාඩමක් ඉගෙන ගන්න. අපි හැමෝම චුට්ටක් වටපිටාවේ ඇවිදලා එමු නේද? මේ සින්දුවත් අහගෙනම වටපිටාවේ ඇවිදලා බලමු. වත්ත වටේ ඇවිදින්නට ගහකොළ මල් සුව විඳින්න පාට පාට මල් බලන්න කීච් බීචි හඬ අහන්න එන්න යාළු මාත් එක්ක එන්න යාළු මාත් එක්ක. අපි එළියට බැස්සහම අපේ පරිසරය හරීම සුන්දරයි නේද? ලස්සන කුරුල්ලෝ ඉන්නවා, ලස්සන මල් පිපිලා තියෙනවා, ගෙඩි හැදිලා තියෙනවා, එක විදිහේ ලස්සන සත්තු ඉන්නවා. ඒ වගේම තමයි ගෙඩි වර්ග හැදිලා තියෙනවා. තවත් ගොඩාක් දේවල් තියෙනවා මේ පරිසරයට ගියාම. ඔන්න ඉතින් අපේ යාළුවා පොඩ්ඩක් එළියේ ඇවිදිද්දි මේ වගේ ගොඩාක් දේවල් දැක්කා. ඔන්න පොඩ්ඩක් ඉන්න. අපේ යාළුවා ලස්සනට මල් පිපුණු මල් පාත්තියක් ළඟ නැවතුණා. පුතාලත් හැමෝම හොඳින් බලන්න මේ පිපිලා තියෙන මල් දිහා. හොඳට බලලා පුතාලගේ අදහස් ප්‍රකාශ කරන්නකෝ බලන්න ඒ ගැන. ගොඩක් හොඳයි. එක විදිහේ අදහස් තිබුණා නේද? මල් ගොඩක් පිපිලා තියෙනවා, එකම පාට මල් තියෙනවා, එක විදිහේ මල් තියෙනවා, එක ප්‍රමාණයේ මල් තියෙනවා. මේ විදිහේ ගොඩාක් අදහස් තිබුණා. හොඳයි පුතේ. අපි මේ වගේ එළියට ගිහාම අපි හිතමුකෝ මල් පාත්තියක් බැලුවා කියලා. ඒ මල් පාත්තියේ සමාන මල් තියෙන්න පුළුවන් නේද? ඒ සමානකම පාටෙන් සමාන වෙන්න පුළුවන්, හැඩයෙන් සමාන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රමාණයෙන් සමාන වෙන්න පුළුවන් නේද? මේ ඔක්කොම සමහර මල් හැඩය, පාට, ප්‍රමාණය මේ ඔක්කොම සමාන වෙලා එකම වගේ මල් තියෙන්න පුළුවන්. දැන් අපේ පුතාලට පුළුවන් මේකේ තියෙන ඒ වගේ සමාන මල් හොයන්න. හරි, very good. මෙන්න මේ වගේ සමාන මල් තියෙනවා නේද? තව ගොඩක් තියෙනවා. ඉතින් පුතේ අපි මේ වගේ එළියට ගිහාම, පන්තියට ආවහම, ගෙදර ගිහාම අපිට සමාන දේවල් දකින්න හම්බ වෙනවා. පුතාලා අද ගෙදර ගිහාම එහෙම නැත්තම් දැන් ගෙදර නම් ඉන්නේ චුට්ටක් වටපිට බලන්න. මේ වගේ සමාන දේවල් ගොඩාක් අපිට දකින්න ලැබෙනවා. ඔන්න අපේ යාළුවා තව චුට්ටක් දුර ඇවිදගෙන යද්දී පුංචි අඹ ගහක අඹ පෙරීලා තියෙනවා. ඉතින් මේ අඹ දිහා බැලුවහමත් පුතාලට පුළුවන් දෙයක් හිතා ගන්න. බලන්න මොකද්ද කියලා. good. අපි ඉගෙන ගත්තා. සමාන ගෙඩි තියෙනව නේද? ඒ ප්‍රමාණයෙන් සමාන, එක ගානට ඉදුණු. මේ වගේ අඹ ගොඩක් මේ ගහේ තියෙනවා. දැන් පුතාලට පුළුවන් හොයන්න. very good. මෙන්න අපේ යාළුවත් සමාන අඹ ගෙඩි දෙකක් පෙන්නනවා නේද? ඒ වගේ තව ගෙඩි තියෙනවා ගහේ. හරි. ඔන්න අපේ යාළුවා තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන යද්දී කුරුල්ලෝ ටිකක් ඉන්නවා. ඔව්, මේ කුරුල්ලෝ දකිද්දි පුතාලට මොකද හිතෙන්නේ බලන්න. very good. ඔව්, ඔන්න අපේ යාළුවා අර අත්ත උඩ ඉන්න කුරුල්ලෝ දෙන්න පෙන්නනවා. ඒ දෙන්න ප්‍රමාණයෙන්, හැඩයෙන්, පාටෙන් සමානයි නේද? ඒ වගේ තව කුරුල්ලෝ ඉන්නවනේ. හොඳට බලන්න. තවත් ඒ වගේ සමාන කුරුල්ලෝ ඉන්නවා. very good. ඔන්න අපේ යාළුවා පන්තියට ගියා. පන්තියට යනකොට එයා දැක්කා පන්තිය පුරාම පුටු තියෙනවා. ඔන්න මේ පුටු අතරින් එයා විශේෂ දෙයක් දැක්කා. හරි. පුතාලා හිතන්න බලන්න මොකද්ද කියලා.
very good. හරිම හොඳයි. ඔන්න මෙතන තියෙනවා සමාන පුටු දෙකක් එක ළඟින් තියලා නේද? කහපාට පුටු දෙක. පාටිනුත් සමානයි, හැඩිනුත් සමානයි, ප්‍රමාණෙනුත් සමානයි ඒ දෙක. very good. හරිම හොඳයි. ඔන්න අපිට මෙන්න මේකේ පළතුරු ටිකක් දීලා තියෙනවා. අපිට පුළුවන් මේකේ සමාන ඒවා හොයන්න. ඒ වගේම මෙන්න මේ රූපේ ගොඩාක් දීලා තියෙනවා. මල් වර්ග, නේ පළතුරු වර්ග, සත්තු හැම ඉන්නවා. අපිට මේකෙනොත් සමාන ඒවා කීපයක් හරි හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට සමාන රූප හොයාගන්න පුළුවන්. ඒ වගේම සමාන දේවල් අපේ පරිසරයෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්. පුතාලා දැන් වටපිට බලද්දී මොනවද දකින්න තියෙන සමාන දේවල් කියලා ඔන්න බලන්න ඕනේ. හරි. very good. අපි තවත් ලස්සන පාඩමකින් හමු වෙනකන් ගිහින් එන්නම්.